මාලි ටීචර් කියන්නේ මේ කවුදෝයි මේ දසුන්. දසුන් කියන දරුවත් එක්ක මේ පන්තියේ ඉගෙනුම් වැඩ කරගෙන යන්න බෑයි කියලා. එහෙමයි? ඔව් සර්. බැලුවොත් නැත්තම් රණ්ඩුවක්. ළමයින්ට ගහනවා, හොරකම් කරනවා. ළමයින්ට විතරක් බැරිනේ. ඉස්කෝලේවත් තියෙන එක සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැනේ ගල් ගහනවනේ මේ ළමයා. දැන් මොකද්ද මාලි මිස් කියන විසඳුම? මට නම් සර් මේ ළමයාව පන්තියේ නම් තියාගන්න බෑ. හැමදාම කම්ප්ලේන්. අනිත් එක අර සමහර දෙමාපියෝ කියනවා ඒගොල්ලෝන්ගේ ළමයින්ව වෙන ඉස්කෝලේකට මාරු කරනවලු. අපි අනිත් ළමයින් ගැනත් හොයලා බලන්න ඕනේ නේද සර්? කරදරයි තමයි. එන්න කියන්නකො බලන්න ඔය ළමයාට. හා සර්. හරි. ඔය යන්න ප්‍රින්සිපල්ස් කතා කරනවා. එන්න. මොකද මේ? ඈ? එක්ක ඔය උඩ බොත්තම දාගන්න නැත්නම් මේ පල්ලෙහා බොත්තම් ටික ගලවලා දාන්න. නේ? ඈ? කමිසයට කරගන්න. දසුන්. මොකද මේ ටීචර් කියන ඒවාට කීකරු නැtei කියන්නේ? ඈ? හැසිරීම හොඳ නැtei කියන්නේ? ඇයි? මෙයාට සර් හොඳ දඬුවමක් දෙන්න ඕනේ. නැත්තම් මෙයාව හදන්න බෑ. මම දැන් හොඳ දඬුවමක් දෙන්න හදන්නේ. අද ඉඳලා දසුන් තමයි දසුන්ගේ පන්තියේ නායකයා. කවුරු මොන වැරදි වැඩේ කළත් ඒ ගැන වගකීමක් දසුන්ටත් තියෙනවා. තේරුණයි? අවුරුද්ද අන්තිමටම හොඳම ළමයි ඉන්න පන්තිය දසුන්ගේ පන්තිය වෙන්න ඕන. මම එතකොට හොඳ තෑග්ගක් දෙනවා සේරමල්ලම ඉස්සරහා. තේරුණයි? දැන් යන්න පන්තියට. ටීචර්ගේ පන්තියේ අනික් ළමයි දසුන් වගේ වැරදි වැඩ කරන්නේ නැත්තේ ඒගොල්ලන්ට හොඳ නරක පව්පින් ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා. හැබැයි දසුන් ඒව ගැන වැටහීමක් නැහැ. අනික් ළමයිව ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට උන්නම් අස් කරගෙන ගිහිල්ලා අලුත් ඉස්කෝලේකට දාගන්න. හැබැයි දසුන්ලා වගේ ළමයි අපි මේ ඉස්කෝලෙන් අස් කළොත් ඒගොල්ලෝ පහටද යන්නේ? අගාධෙන් අගාධෙ. අන්න ඒ නිසා තමයි මම පුංචි සොඳුරු දඬුවමක් දුන්නේ.